ආදරණීය හිතවතුනි, ඔබ සියලු දෙනාටම සුබ උදෑසනක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ගුරුතරුවට සවන් දෙන ඒ වගේම බලන හැම කෙනෙක්ම මම හිතන්නේ බොහොම ආසාවෙන් ආදරයෙන් ඒවා කෙරෙහි ඊටම ලෙන්ගතුව බලන බවක් අපිට පැහැදිලි වෙනවා. ඉතින් අද තුනත් මම ඔයගලට මතක් කරන්න කැමතියි මේ ගුරුතරුව channel එක subscribe කරලා නැත්නම් ඔයගලා subscribe කරගන්න. මොකද අපි දාන ඒ වීඩියෝ ඒසෙනින්ම ඔයගලට බලා ගන්නට පුළුවන්. විශේෂයෙන්ම අද අපි විශේෂ කතා බහක යෙදෙන්නේ අපි දන්නවා දශක 3ක පමණ කාලයක් තිස්සේ අපේ රටේ ප්‍රමුඛ පෙළේ නායකයින් ඒ වගේම විද්වතුන් සහ වෘත්තිකයින් පමණක් නෙවෙයි බුද්ධිමත් කතිකාවන් සහ පරේෂණ සඳහා කේන්ද්‍රස්ථානයක් බවට පත් වුණු රජරට විශ්වවිද්‍යාලය එහි වසර 31ක් පමණ කාලයක් සේවය කළ පී.ඩී. විමලසිරි කතිකාචාර්යතුමා සමග තමයි අද කතා බහ දෙන්නේ. මම එතුමා පළමුවෙන්ම අයිබෝන් කියලා පිළිගන්නවා. අයිබෝන්. ඉතින් විමලසිරි මහත්මයාණෙනි, ඔබ මං හිතන්නේ ඊටාම විශිෂ්ට පුද්ගලයෙක්, ඒ වගේම සියලු විෂයන් ගුරුවරයෙක් වශයෙන් වඩා ප්‍රගුණ කරලා ඒවා පිළිබඳව මන අවබෝධයක් කරන් දරුවන්ට කියා දුන් කෙනෙක් වශයෙන් තමයි මා දකින්නේ. ඒ තත්ත්වයේ තුල විශේෂයෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ විශේෂ පාසල් තුනකත් ඔබ ගුරුවරයෙක් වශයෙන් වැඩ කරලා තියෙනවා. කැකිරාව මධ්‍ය මහාවිද්‍යාලයේ, ඒ වගේම ස්වර්ණපාලි බාලිකා විදුහල, ඒ වගේම මැදවච්චියේ මෛත්‍රීපාල සේනානායක මධ්‍ය විද්‍යාලය වගේ විද්‍යාලවල අපි ඒ පිළිබඳව කතා බහ කර ඇත්තෙම. අද අපි ටිකක් ඔබගෙන් අහන්නට කැමතියි, දැනගන්නට කැමතියි. පුරා වසර 31ක් පමණ කාලයක් සේවය කළ රජරට විශ්වවිද්‍යාලයේ ඒ සේවය කරන කාලය පිළිබඳවත් යමක් කිව්වනම් හොඳයි. ඔබ ඉගෙනගත්තු විශ්වවිද්‍යාල අපි මුලින්ම ටිකක් මතක් කරලා ඉමු. මොරටු විශ්වවිද්‍යාලය මම ඉගෙන ගත්තේ. රුහුණ විශ්වවිද්‍යාලය. රුහුණ විශ්වවිද්‍යාලය. රුහුණ විශ්වවිද්‍යාලය ගැන පොඩ්ඩක් අපිට කතා බහ කරමු. මම 1978 දී ආරම්භ වුණේ රුහුණ විශ්වවිද්‍යාලය. අපි ආරම්භක සමාජික ආරම්භක ශිෂ්‍යයෝ ධර්මාශෝක මහාවිද්‍යාලයෙන් මම සමත් වෙලා මේ විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණේ. ඒ වසර 3ක පමණ කාලයක් විද්‍යා උපාධිය හැදෑරුවා. ගණිතය සහ භෞතික විද්‍යාව තමයි මගේ ප්‍රධාන විෂයන් හැටියට තිබුණේ. විෂයන් ඔක්කොම හොඳින් කරලා සමත් වෙලා තමයි පස්සේ එතනින් රාජ්‍ය සේවයට ආවේ. ඒ කියන්නේ රුහුණ විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න කාල සීමාව තුළදී ඔබගේ සමකාලීන මිතුරන් ටිකක් අපි සිහිපත් කරමු. ඔව්, අපේ දියුණු මගේ සමකාලීන මිතුරන් කීප දෙනෙක් ඉන්නේ තා ඉහළ තනතුරු වල ගියයි. අයෙක් මත දැනුත් අපි හමු වෙනවා නිතරම. පී.එම්.ටී. උදයකාන්ත හිටපු මැනුම්පති සර්වේ ජෙනරාල් අවුරුදු දෙකක් විතර සර්වේ ජෙනරාල්. ඊළඟට වයේදී යාපා අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කෙනෙක් වශයෙන් සමහර ලාට අධ්‍යක්ෂකවරු වශයෙන් කටයුතු කළා. ඒත් අපේ සමකාලීන මිතුරෙක්. තව යාපා කුමාරි කාන්ති මහාචාර්යවරියක් භෞතික විද්‍යාව සම්බන්ධ මහාචාර්ය. ඉතින් අපිට හරි ආඩම්බරයක් ඒගොල්ලෝ ඉහළ තනතුරු වල විශාල සේවයක් අපේ රටට කරලා තියෙනවා. දැනුත් අපි වුන් හමු වෙනවා විවිධ සමාජ සේවා වැඩසටහන් වලදී. රුහුණ විශ්වවිද්‍යාලයේ ආදිත්‍ය විද්‍යාර්ථී සංගමය හරහා කාරණා දෙකක් ඉතා වැදගත් වෙනවා. මොකද විශේෂයෙන්ම රුහුණ විශ්වවිද්‍යාලයේ ආරම්භකයෝ
ආරම්භක කණ්ඩායම ඔව්. සමාජිකයෝ අනිත් පැත්තෙන් ප්‍රවීණ ඒ වගේම රටට විශාල සේවයක් කරපු නම ගියපු ඇත්තන් සමග තාමත් ජීවත් වෙනවා. එතකොට ඒකත් ලොකු ආඩම්බරයක්. ඇත්තෙන්ම අපිට අහන්න ලැබීම හරිම සන්තෝෂයි. බොහොම අපිටත් ආඩම්බරයි. එතකොට ඔබතුමා මං හිතන්නේ දීර්ඝ කාලයක් වෘත්තියට වඩා කතිකාචාර්යවරයෙකු වශයෙන් තමයි රජරට විශ්වවිද්‍යාලයේ සේවය කරේ. ඒ පිළිබඳව ටිකක් අපි මතක් කළොත් රජරට විශ්වවිද්‍යාලයේ සේවය කරන කාලේ ඔබගේ අත්දැකීම් ඉගෙන උගන්වපු විදිය ආකාරය ඒවා පිළිබඳව විෂයන් පිළිබඳව ටිකක් අපිට පැහැදිලි කරොත්. රජරට විශ්වවිද්‍යාලය ඇත්තෙන්ම ආරම්භ වුණේ 1996 ජනවාරි මාසයේ 31. නමුත් ඊට පෙර එය අනුබද්ධ විශ්වවිද්‍යාලයක් වශයෙන් පැවතුනේ අවුරුදු 92 ඉඳලා අවුරුදු 4ක පමණ. ඒ කාලේ ඉඳන්ම මම එහි මේ සේවයේ යෙදෙනවා. ඇත්තම ආඩම්බරයෙන් කිව යුතුයි මම තමයි මුලින්ම අධ්‍යයන අංශයේ සමාජිකය වුණේ කියලා දැනුවත් භාවයක් තියෙනවා මට. ඉතින් එතෙන්දී විශ්වවිද්‍යාලය ආරම්භ කරන්න කලින් ඔය අනුබද්ධ විශ්වවිද්‍යාල කාලේදී මට ලොකු අභියෝගයක් ලැබුණා. පරිගණක විෂය තමයි මට බාර වුණේ. ළමයි ඩිප්ලෝමා පාඨමාලා පහක් තිබුණා. ළමයි විශාල ප්‍රමාණයක් හිටියා. නමුත් පරිගණක ප්‍රමාණය බොහොම ප්‍රමාණය හරි අඩුවෙන් තිබුණා. මේ පරිගණක ඒ තරම් ප්‍රමාණයක් ඒ කියන්නේ ශිෂ්‍ය සංඛ්‍යාවට සාපේක්ෂව තිබුණේ නැහැ. නමුත් ඔබ ඊටාම හොඳට විශාල සංඛ්‍යාවකට මම හිතන්නේ පරිගණක පහක් වගේ කාලෙ තිබුණා. ඔව්. ඒ තුලින් ඔබ කිසියම් ආකාරයක ශිෂ්‍යයන් තෘප්තිමත් කරලා ඒක මනාව කළමනාකරණය කරලා ඉගෙනුවා. ඇත්තම අපිට හරි සතුටුයි. වෙන ඔබ ඒ විශ්වවිද්‍යාලයේ වෙනත් විෂයන් කරාද පරිගණක වලට අමතරව වෙනත්? මොකද මම උපාධියට හැදෑරූ ගණිත විෂය සම්බන්ධයෙන් ආසාවකුත් තිබුණා. ගණිත විෂය සම්බන්ධව අපිට මොන හරි සේවයක් කරන්න තියෙනවා නම් ඊට පස්සේ ව්‍යාපාර සංඛ්‍යාන කියන විෂය කරන්න ආරම්භ වුණා. විශ්වවිද්‍යාලය ආරම්භ කළාට පස්සේ මොකද පීඨයන් 5ක් පමණ ආරම්භ වුණා. මේ කළමනාකරණ පීඨය, මානව හා ශාස්ත්‍ර පීඨය, වෛද්‍ය පීඨය ආරම්භ වුණා. ඊළඟට විවහාරික විද්‍යා පීඨය, කෘෂිකර්ම පීඨය. ඔය මුලින් මේ රජරට විශ්වවිද්‍යාලය ආරම්භ වෙන්නේ 1996 ජනවාරි 31 වෙනිදා. 96 ජනවාරි 31 වෙනිදා. හරි. ඊට පස්සේ ඔබ ඒ සඳහා සේවයට බැඳෙන්නේ? සේවයට බැඳෙන්නේ 1992 පෙබරවාරි මාසයේ තමයි සේවයට බැඳෙන්නේ. එතකොට උතුරු මැද පළාත් අනුබද්ධ විශ්වවිද්‍යාලය වශයෙන් තමයි ආරම්භ වුණේ. හරි. එතකොට ගණිතයේ සම්බන්ධව ඔබ තුමා එතකොට යන්නේ මොන පීඨයකද බැඳෙන්නේ සේවය සඳහා? ගණිත කළමනාකරණ පීඨය. එතකොට දැන් ඇත්තෙන්ම භෞතික සම්පත් හොයාගෙන සිසු දරුවන් අලුත් අය එනවා. ඒගොල්ලන්ට නව විෂයක් දෙන්න තියෙන පරිගණක පාඨමාලා ඒ වගේම නීරස වූ ගණිතය මේවා තමයි උගන්වන්න තියෙන්නේ. ඉතින් මේක රස කරලා උගන්වන්න ඇත්තෙන්ම ඔබට ඉඩකඩ අවස්ථාව ලැබෙන්නට ඇති. ඔබ දක්ෂ ගුරුවරයෙක් නිසා. අපි දන්නවා මේ අවුරුද්දේ අපේ රටේ විශේෂයෙන්ම අධ්‍යයනය පිළිබඳව සමස්ත ලංකා දිනන්නේ මොනරාගල එක්තරා පාසලක. ඒ පාසලේ නර්තන ගුරුවරයාට බෙරයක්වත් නැතුව උගන්වන්නේ. ඉතින් බෙරයක් හොයාගෙන මේ විදිහට උගන්වපු කෙනෙක් තමයි සමස්ත ලංකා පළවෙනි ස්ථානයට ඒ ළමයි ගේන්නේ. ඒ හා සමානව ඊටත් වඩා ඔබ විශ්වවිද්‍යාලයක පරිගණක පහක් තියාගෙන ඒ යුගයේ කළමනාකරණ පීඨයේ ඒ ළමයිට අනෙකුත් ළමයින්ට අනුබද්ධ විශ්වවිද්‍යාලයේ ඒ කාලේ සිට වැඩ කටයුතු කරනකොට ඉතාම වෙහෙසක් කරලා ඉතාම තෘප්තිමත්ව මේක කරන්නට ඇති. ඇත්තම වෙන මොනවද ඔබට කියන්නට පුළුවන් මේ විෂය ඉගැන්වීමේ තිබුණු අපහසුතාවයන්, ඒ වගේම ඒ දරුවන්ට මේක හරියට ගියාද, දරුවෝ එක උකහා ගත්තද කියන එක පිළිබඳව අපිට පැහැදිලි කරන්න. ඔව් මෙහෙම දෙයක් වුණා. දැන් ව්‍යාපාරික ගණිත, ව්‍යාපාරික සංඛ්‍යාන වැනි විෂයන් මට පැවරුණා සමහර අවස්ථාවල. ඒකට ආචාර්ය සිංහයක් වගේ තිබුණා. ඒ විෂයන් සම්බන්ධ වෙනම ආචාර්යවරුන් බදවා ගැනීමක් නැහැනේ.
නමුත් මම බාරගත්තට පස්සේ මට අභියෝගයක් වුණා මොකද ඒවට සම්බන්ධ සමහර විෂය දැනුම් අවශ්‍යයි කියන්නේ ආර්ථික විද්‍යාව විශේෂයෙන්. ව්‍යාපාර සංඛ්‍යාතික විද්‍යාව තියෙනවා. ව්‍යාපාර සංඛ්‍යානේ තුලක් තියෙනවා. ඉතින් මම ඒ අභියෝගයට පාස්සේ මොකද අමාරු දේවල් නේ මට ඒක දැනුණා මම පොත්පත් ලං කරගත්තා ගොඩක් පොත්පත් වලින් තමයි ඉගෙනගත්තේ. ඒ සම්බන්ධ අමතර දැනුම ලබා ගත්තේ. පොත්පත් කියවලා ගැටලු විසඳලා තමයි ඊට අමතරව මම හිතන්නේ ඔබ යනවා ජපානයේ වගේ රටවලට ඔව් මම අනුබද්ධ විශ්වවිද්‍යාල කාලෙම විවෘත සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දුන්නා. මම හිතුවේ නෑ මට ඒ අවස්ථාව හොඳදී මොකද ඒ කාලෙන් පස්සේ මේ දුර බැහැර ඉන්න අයට විශේෂත්ව ලැබෙනවා. අන්තිමේ මේ වුණාට මම නොහිතුව පරිදි මට හරි වාසනාවක් පිට ජපානයේ ශිෂ්‍යත්වය ලැබුණා පරිගණක සම්බන්ධව. ඒක බොහොම වටිනවා පරිගණක සම්බන්ධ ශිෂ්‍යත්වයේ හම්බ වෙලා ඒ ජපානි පරිසරයේ ඉඳගෙන මේවා තමන්ගේ මනසට දාගෙන අපේ වාගේ රටවල් වලට ඇවිල්ලා අලුත් විශ්වවිද්‍යාලයක රජරට විශ්වවිද්‍යාලයේ දරුවන්ට ලබා දීමට හැකියාව ලැබීම මම හිතන්නේ මහඟු පිනක් කියලා මට නම් හිතෙන්නේ. ඒ වගේම ඔබ දැන් විශාල කාල පරිච්ඡේදයක් වැඩ කටයුතු කරා රජරට විශ්වවිද්‍යාලයේ. ඒ රජරට විශ්වවිද්‍යාලයේ දීර්ඝ කාලයක් වැඩ කරපු ගෝලභාගය ඇතිනේ ගොඩක්. අපි නම් කිව්වොත් ටිකක් තාම ඉහළ මට්ටමට ආපු ගෝලයෝ මේ ඇති. අනුබද්ධ විශ්වවිද්‍යාල කාලේ ඉඳන් ගොඩක් ගෝලයෝ හිටියා. ඊට පස්සේ විශ්වවිද්‍යාල මට්ටමට ආවම හිටියා. මම එක ගෝලෙක් ගැන මම ආඩම්බරයෙන් කියව යුතුයි. වර්තමාන උපකුලපති ඒ ශිෂ්‍යයෙක් ඇත්තට. අපි නම සඳහන් PMB ජයතිලක මහාචාර්ය. හරිම මේ සතුටක් දැනෙනවා මේ විශ්වවිද්‍යාලයක තමන්ගේ ගෝලයෙක් මේ උපකුලපති වශයෙන් ඉන්නවා කියන එක පිළිබඳව. ඇත්තම එදා එම තනතුරට පත් වෙනවා කියලා රූපාණී දකිද්දි මා ගොඩක් සන්තෝෂ වුණ කෙනෙක්. මේ ඊට අමතරව තවත් මහාචාර්යවරු රාශියක් ඉන්න රජත විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය වශයෙන් අපෙන් අධ්‍යාපනය ලැබුවා. හරි ආඩම්බරයි ඒගොල්ලෝ ගොඩක් ඉහළ තැන්වල අපිට යා නොහැකි තැන්වලට ශිෂ්‍ය වෙනවා කියන්නේ ඒක සතුටු වෙන කාරණයක්. ඔව් ඇත්තමයි ඒක ඉතින් අපි විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ. දැන් අපි දන්නවා විවිධ වෘත්තීන් හමුවේ ගුරු වෘත්තියට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයක් නේ. අතීතයේ ජන සමාජයේ අතීත ජන සමාජයේ කලම ඕනෑම තරාතිරමක පුද්ගලයෙක්ගෙන් වන්දනාමානයට නිරතුරුව ගුරුවරයාට පත් වෙන්නේ මේ නිසානේ. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් යම් තැනකට ගියපුවාම ඉහළ මට්ටමකට ආපුවාම සතුටු වෙන්නේ දෙමව්පියන් සහ ගුරුවරු. ඒ දෙගොල්ල හැර මම හිතන්නේ ඊට පස්ව තමයි අනිත් අය උපරිම සතුටක් ලබන්නේ. ඉතින් ඒ සතුට ඔබ අදටත් ලබනවා. විශ්‍රාමික සුවයෙන් හිටියත් මම හිතන්නේ තවමත් වැඩ කටයුතු කරනවා නේද? ඔව් මට සමාජයට මේ අවුරුදු කීපයක් මේ විසිටින් ලෙක්චර් හැටියට සමහර විෂයන් පීට වලින් ලැබුණා. මම ඒවා ඒ ආකාරයෙන් ඒගොල්ලෝගේ අවශ්‍ය සේවය ඉෂ්ට කරලා දුන්නා. ඔය කියන විෂයන් තමයි කරන්නේ. දැනට ප්‍රශ්න පත්‍ර සාකච්ඡා සකස් කිරීම වගේ වැඩ කටයුතු කරනවා. ඔව් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ මම ගොඩක් විභාග සම්බන්ධව පාලක පරීක්ෂකවරු වශයෙන් විභාග ප්‍රශ්න පත්‍ර සැකසීමේ කටයුතු වලදී සහභාගී වෙලා දැනුත් මට විභාග දෙපාර්තමේන්තුවෙන් ඇරෙන්න ලැබුණොත් මම ඉන්නේ වෙනකොට මම මේකේ සංකීර්ණ තුනක විතරයි කටයුතු කරනවා. ඔව් ඇත්තම හරිම සන්තෝෂයි. අපේ මේ හිටපු අධිකාචාර්ය පී.ඩී. විමලසිරි මහත්මයාගේ අතීත මතකයන් ආවර්ජනය කරනකොට ගුරුවරයෙක් වශයෙන් ඇත්තම මටත් හරි සතුටක් දැනෙනවා ඔබගේ කළ ඒ අමිල මෙහෙය. මට අහන්නට බැරිුණා ඔබතුමාගේ මේ දැන් පෞල් පරිසරය ගැන පොඩ්ඩක් කතා කරමු. දුවා දරුවන් කොහොමද ආදරණීය බිරිඳ පිළිබඳව ටිකක් කතා කරමු. ඔව් මට ඉන්නවා දුවේ පුතාල දෙන්නෙක්. ඒගොල්ලෝ උසස් අධ්‍යාපනයෙන් ගොඩක් විදිහට ගියා. දුව කලණි විද්‍යාලයේ උද්දීප විද්‍යාව විශේෂ පාඩියක් කළා. දැන් හැකියාව වශයෙන් ශ්‍රී නාවල විදේගොඩ විශ්වවිද්‍යාලයේ අධ්‍යයන සම්බන්ධී කාර්ය කමිටුවක සේවයෙන් කටයුතු කරන පෞද්ගලික ආයතනයක්. උපාධියක් ලැබුවා.
මහේෂ විශ්වවිද්‍යාලයේ මෙහි ශාඛාවක් තමයි ඉගෙන ගන්නේ. University of Los Angeles කියලා. අනිත් පුතා කැලණි විශ්වවිද්‍යාලයේ ගණිතය සම්බන්ධ ගණිතය හා පරිගණක සම්බන්ධ උපාධිය ඒ තුන්දෙනාම පන්ති සාමාන්‍ය සහිතව පාස් වෙනවා. ඒ කියන්නේ ඒ විශ්වවිද්‍යාලවලට ගිහින් තමන්ගේ දරුවෝ පන්ති සාමාර්ථය ඇතුළු තමයි පාස් කරලා දෙන්නේ. ගාම සාමාන්‍ය උපාධියක් අරන් ඇවිල්ලා නීවේ. කොහොම සතුටුයි. එතකොට ආදරණීය බිල්ල ගැන මතක් කරු. එයා හොයාගත්තේ කියන්නේ පොඩ්ඩක්. එයා ඒ දරුවන්ට තුන්ම සේවයක් කරාම අවක් වශයෙන් ගෘහණියක් වශයෙන් කටයුතු කළා. එයා හැකියාවක් නොකරන එකේ ලොකු ප්‍රතිලාභ ලබා දුන්න අපේ දුවල දරුවන්. ඔව් මං හිතන්නේ මේ ගොඩාක් දුරට අර රැකියාවක් කරන අය රැකියාවක් කරන බිරිඳක් තෝරා ගන්නවට වඩා හොඳයි රැකියාවක් නොකරන කෙනෙක් තෝරාගත්තාම ඒ ලාභයේ ප්‍රතිලාභය යන්නේ දරුවන්ට. බොහෝ විට මොකද ඒ කටයුතු සියල්ල මනවින් ඒ මෑණියන්ගෙන් නැත්නම් තමන්ගේ බිරිඳගෙන් මේ සියල්ල කෙරෙනවා. ඉතින් ඒක අපිට අගය කරන්නට පුළුවන්. ඉතින් බොහොම සන්තෝෂයි. ඉතින් විමල සිරි මහත්මයා දැන් අපේ කාලේ නම් ටිකක් කරස් වේගෙන එනවා. තවත් කතා කරන්න තියෙනවා නම් ගොඩාක් හොඳයි. කොහොම වුණත් නැවත අපි හමු වෙන බලාපොරොත්තුෙන් ඔබට මම නිරෝගී බව පතලා ඒ වගේම දීර්ඝ ආයු පතනවා. මොකද මේ සමාජයට යමක් තවත් කියා දෙන්නට යමක් ලබා දෙන්නට සිතාගෙන ඉතින් ඒ සියල්ල ඉටු වේවා කියලා පතමින් මම ඔබෙන් සමුගන්නවා. එහෙමනම් තෙරුවන් සරණයි ආයුබෝවන්.